මගේ ලස්සන බලන්න. අද බ්ලොග් එකට ඔයාලා ආස වෙයි. මොකද කලින් වීඩියෝ එකේදී ඔයාලා ඉඳලා තිබ්බා අවුරුදු සමරන බ්ලොග් එකක් ගේන්න කියලා. ඉතින් මේක අද අප්‍රේල් 13. ඉතින් දැන් වෙලාව 4:01. ඕකේ. මම දැන් මේ ලෑස්තිලා ඉන්න මට පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම ඒකත් කරන්න ඕනේ. අද පන්සල් යන තියද නාන්න තියනවාද ගොඩක් වැඩ තියෙනවා. මං තාම නාවේ නැහැ. ඕකේ නාන්නත් ඕනේ නේද ඉතින්. චාරිත්‍ර ටික කරන්න බෑ හරියට. නාවන නම් අපි අර දෙන්නවත් නාවන්න ඕනේ. ඔන්න මේ vlog එකේ තියෙන්නේ ඔයාට මට අවුරුදු සමරන්න. හරිද? අවුරුදු කාලෙට අපි ඉන්කම් එකක් ගන්න මොකෙන්ද? අපේ බුලත් අතෙන්. නේද? ගනුදෙනු කරන අපිට බුලත් අත ඕනෙමනේ. හැබැයි කොච්චර බඩු ටික ලෑස්ති කරගත්තොත් අන්තිම මොහොතේ මතක් වුණා බුලත් අතක් ගත්තේ නෑ නේද කියලා. වැඩක් තියෙනවද අවුරුද්දෙන්? නෑනේ. ඉතින් ඊට පස්සේ මං 70 ගාණක් ගියා බුලත් අතක් හොයන්න. හයි. මම යනවා දැන්. මට බුලත් අතක් ගන්න අමතක වුණා. වදින්න එපා ගනුදෙනු කරන වෙලාවට ඉතින් මම යනවා බුලත් අතක් ගන්න. දැන් වෙලාව. මම මොකද කරන්නේ 18යි. බලන්න මගේ ලස්සන බලන්න. බයි කියන්නේ. බයි. ඕ. අපේ ක්‍රෂ් ඉතින් මාස 7-5කටත් ගණන් ගන්න නැහැ කියලා ඒක ඉතින් ඔයාලා දන්නවනේ. මොනක් කරන්නද ඉතින් දුකයි. ලැබීම තමයි. මම ඊට පස්සේ කඩේ ගිහින් ආවා. මෙයා මේ මාව ගණන් ගන්න තුනට මෙයාගේ කෝලමක් තියෙනවා. අපි කොහේ හරි ගිහින් ආවට පස්සේ මෙයාගේ ටෝයි එකක් තියෙන නිකන් පික්සා එකක් වගේ. ඒක ගෙනත් දෙනවා බොරුවට. මට දෙන්නෙත් නෑ. හැබැයි මම යන්න ඕනේ ගන්න පස්සෙන්. අපේ අක්කට නම් ළඟටම ගෙනත් දෙනවා. මම යන්න ඕනේ වැඩකාරී වගේ යාගේ පස්සෙන් ඒක ගන්න. මගේ වීඩියෝස් වල ගොඩක් අය මට වඩා කැමති ක්‍රෂ්ටයි හෝඩටයි. හැමෝම අහනවා ඒ දෙන්න ගැන. ඉතින් මං තීරණය කරා ඒ දෙන්න විකුණන්න. බොරු මං ඒ දෙන්නව මේ වීඩියෝ එකේ පෙන්නනවා. ඒ දෙන්නත් අපිත් එක්ක අවුරුදු සමරනවා. ඊට පස්සේ මම පන්සල් යන්න මල කැඩුවා. මොකද පුණ්‍ය කාලේ කියලා එකක් තියෙනවනේ. මට ඒක අමතක වුණා. බොරු කියනෝනේ මට ලිත කියවන්න තේරෙන්නේ නැහැ. ලිත තියෙන්නේ සිංහලෙන්. ඒත් මට ලිත මට තේරෙන්නේ නැහැ ලිතේ තියෙන දේවල්. අපර භාග පෙර භාග අර භාග මේ භාග කියලා තියෙනවා නේ මම මොන භාගද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් මං අපේ දෙවෙනි අක්කගෙන් තමයි අහගත්තේ. හරියට දන්නේ නැහැ කරා. ඉතින් පුණ්‍ය කාලේ තිබ්බේ රෑ ඉඳන් ඉතින් ඒක නිසා කොහොමත් අපි නිදාගන්නේ නැහැ. මොකද නිදාගත්තොත් නැගිටින්නේ නැහැ කියලාත් අපි දන්නවනේ. ඉතින් ඒක නිසා මේ නිදාගත්තේ නැහැ. ඉතින් අපි හිතුවා 12ට විතර පන්සල් යන්න. මොකද පාන්දර 3යි ගානකට කිරි උතුරන්න තිබ්බනේ. ඉතින් ඒක නිසා ඒ ගාම අපි නැගිටලා ඉන්නවා කියලා හිතුවා. ඊට පස්සේ නොනගතයට කලින් කන්න එපා. ඒක නිසා අපි කියන්න හැදුවා. අපි හැදුවේ නෑ බොරු. මේ අපේ දෙවෙනි අක්කා තමයි ඌවේ. ඕක සාමාන්‍යයෙන් දුර්ලභ දසුණක්. ඔය අපේ අක්කා මගෙන් නිකන් බැනුම් අහන ලුක් එකකට වගේ යන සීන් එකක් තමයි තියෙන්නේ. මොකද එයා එනවා මගේ vlog එකේ dance කරන්න. මේක මගේ vlog එක. මම තමයි main. ඒතකොට එයා එනවා මෙතන main වෙන්න. ඒක නිසා මම බැන්නා. නෑ බැන්නේ නෑ. අපි ඊට පස්සේ බත් කෑවා. අපේ දෙවෙනි අක්කා තමයි අපිට රැට කෑම එව්වේ. එයා කෑම හරි රහයි. මේ බොරු කියන්න ඕනේ නෑ. ලෝචිගේ කෑම රහයි. ඒත් සමහරක් වෙලාවට සමහරක් කෑමයාගේ රහ නෑ. එයා අලු කෙහෙල් එහෙම හදන්න දන්නේ. ඒතකොට ඒවා රහ නෑ. දෙවෙනි අක්කා ඕන කෑමක් දනෝ රහට හදන්න. ඉතින් එයා අපිට එළවලු බත් වල තිබ්බා. අපි කෑවා. ඒක මාරම රහයි. බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් බුදියානම නම් මහම හොඳේ. ඊයේ වොයිස් කරද්දි මම හොඳට හිටියා. ඒත් අද වොයිස් කරද්දි මට හොඳටම උණ ළමයි. ඒත් කරන්න දෙයක් නැහැ. මම වොයිස් කරනවා කියලා හිතුවා. මොකද ඔයාලා මම කන්න හදනවානේ. vlog දාන්න නැද්ද කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා වොයිස් කරන්න. ගණන් ගන්න පමණ නැහැ කතා කරොත්. ඉතින් ඊට පස්සේ අපි පන්සල් ගියා. අපි රෑ 12ට තමයි පන්සල් ගියේ. මොකද උදේ යන්න බෑ. උදේ අපිට 4ට යන්න තියෙනවානේ බඩු බෙදන්න. බඩු නෙමෙයි මොනවාද? කෑම කැවිලි නෙමෙයි අපි බෙදුවේ කේක්. ඉතින් ඒක නිසා මේ අපි ගියේ රෑ 12ට. මේ පන්සල හරි ලස්සනයි. මම යන්නේ මේ පන්සලට තමයි. මොකද මේ පන්සලේ සෙනගත් නැහැ. හරිම ලස්සනයි. මං හිතුවේ මට පුණ්‍ය කාලේ වැරදිලාද කියලා. මොකද පන්සලේ සෙනග හිටියේ නැහැ. 10 දෙනෙක් වගේ තමයි හිටියේ. සාමාන්‍යයෙන් පුණ්‍ය කාලේට ගොඩාක් සෙනග ඉන්නවනේ පන්සලේ. මං හිතන්නේ කට්ටිය උදේට තමයි පන්සල් යන ඇත්තේ. අපි නම් පාන්දර 12ට තමයි ආවේ. මොකද අපිට ඒක ලේසි නිසා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කිරි උතුර ගන්න ලෑස්ති කරගත්තා. ඔය පේනෝනේ මං හොඳටම කිරි ටික උතුර ගත්තා. අපේ ක්‍රෂේ හොඩේ හරිම ආසයි කිරි බොන්න. ඉතින් කලින් පාර මේ අපි කිරි එක ලෑස්ති කරලා පොඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා අපේ හෝඩු කිරි එක බීලා. ඉතින් ඒක නිසා අපි මේ පාරේ ආව ගත්තේ නෑ කිරි උතුරවන්න. ඔය පේනවනේ ආ හරිම ආසයි කිරි බොන්න.
මේ ඉන්නේ අපේ දර හොරා. දර කෑල්ලක් හරි කමන්නේ. මෙයාට හපහප ඉන්න තියෙනවා නම් හැම පාරම එහෙමයි. මෙයා කරන්නේ දර කෑලි උස්සගෙන යනවා හොරෙන්. ඊට පස්සේ ඉතින් ඒවා හොය හපහප ඉන්නවා. තියෙන්නේ දර කෑලි දෙක තුනයි. ඊට පස්සේ ඉතින් අපි කිරි උතුරන්නේ පත්තර කොළ. ගෙදර තියෙන ඔක්කොම කොළ ටික දාලා තමයි අපි කිරි උතුරන්නේ. මම ඒත් කල්පනා කරේ ඇයි මගේ මුළු අවුරුද්දම මූසලා වගේ මට දැනෙන්නේ කියලා. මං හිතන්නේ අපෑකයි මූණ නිසා. මොකද අලුත් අවුරුදු උදා වෙද්දි මං දකින්නේ යාගේ මූණනේ. ඉතින් පේනවනේ දැමුත් යා හොඳට සෝෆා එකට ලණීදී මං තමයි කිරි උතුරන්නේ. හරිම සෞභාග්‍ය අපේ අක්කව දැක්කහම. ඉතින් ඔයාලත් හතරක් ඉන්නවා නම් යාගේ මුළු අවුරුද්දම මූසල කරන්න ඕනේ නම් අපේ අක්කගේ වීඩියෝ එකක් පෙන්නන්න. ආයේ කතා දෙකක් නෑ මුළු අවුරුද්දම සෞභාග්‍යයි. අවුරුදු 10ට කිරි උතුරන්න පුළුවන්. අපිට දැන් කන්න බෑනේ. කන්න පුදුම ගේමක් දුන්න අපේ කිරි කුතුරව ගන්න විනාඩි 30ක් විතර ගියා. මොකද අපේ ක්‍රෂ් දර උස්සගෙන යනවා. එහෙන් අපිට පත්තු කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලා ගියා අපේ කිරි උතුරන්න. ඒත් අපි කොහොම හරි අපේ කිරි කුතුරව ගත්තා. අන්තිමට ඒක හරි ලස්සනට තිබ්බ කෝම් පිට්ටක් වගේ. මම හිතුවේ ඒක චොක්කල පුපුරයි කියලා. මට හිතුනේ මෙහෙමයි යන්නේ. කංශි මොකද වුනේ? කිරි උතුරන්නේ. මං අහන්නේ මොන මෝඩයදනේ කිරි උතුරද්දි අපුඩි ගහන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ අක්කා ක්‍රෂ්ගෙන් අහනවා මොකද උනේ කියලා. මෙච්චර ඇස් දෙකට පේනවා කිරි උතුරනවා කියලා මොකද උනේ කියලා ක්‍රෂ්ගෙන් අහනවා. ඇත්තම අපේ ක්‍රෂ්ට හොඳට කතා කරන්න බැරි වුණේ. කතා කරන්න පුළුවන් වුණා නම් අපේ අක්කට මෙලටත් හොඳ දෙයක් කියලා. ඊට පස්සේ අපි කිරි බත් හදන්න ලෑස්ති කරගත්තා. මොකද 4:04ට නැකත තිබ්බේ. කොහොම හරි 4:04ට අපි කිරි බත් එක හැදුවා. ඊට පස්සේ ඉතින් ලුණු මිරිස් හදලා අපි කෑම මේසේ ලෑස්ති කරගත්තා. ගිය පාරත් අපි කෑම මේසයක් හැදුවා. මේ පාරත් අපි කෑම මේසයක් හැදුවා. good morning. අපේ හොරට නිකන් පිස්සු වගේ. මොකද එයා බලනවා මේ මොකද මේ මිනිස්සු දෙපාන්දර නැගිටලා මේ ගෙදර මිනිස්සුන්ට පිස්සු හැදිලාද? මොකද අපි සාමාන්‍යයෙන් උදේම නැගිටින්නේ නැහැනේ මෙච්චර උදෙන් 6 ගානකට. ඉතින් අපේ හොර බලලා ඇති මොකද මේ වෙලා තියෙන අපේ ගෙදර මිනිස්සුන්ට කියලා. ඊට පස්සේ මම යකයි කෑම මේස ලෑස්ති කරගත්තා. ඔය තියෙන අපේ කෑම මේසේ කොකිස් එව්වේ අපේ දෙවෙනි අක්කා රුලනුයි කැවුමුයි එයා තමයි එව්වේ. ඉතුරු ඒවා අපි ඉතින් ඕඩර් කරා. කිරිබත් එක හැදුවේ අපේ ලෝචි. ලුණු මිරිස් හැදුවේ ලෝචි. මෙයා හිටියේ කන්න. බුලත් අතක් ගත්තට වැඩක් උන්නේ නෑ ළමයි. මොකද මට බුලත් අත තිබ්බ තැන මතක නැතුව තමයි හිටියේ. ඒ වුණත් මම ඊයේ පෙරේද ෆ්‍රිජ් එක අරිද්දි ෆ්‍රිජ් එකේ එළවලුත් එක්ක බුලත් අත තිබ්බ කොහොම හරි. කොහොමද මගේ මතක ශක්තිය තරම. ඉතින් අපි මෙන්න මේ කේක් තමයි හැමෝටම දුන්නේ. ඔය කේක් එක හැදුවේ විෂු අක්කා. එයාගේ කේක් හරි රහයි. මං ඊට පස්සේ බලන් හිටියා අපි කොයි වෙලාවටද කන්නේ කියලා. කොහොම හරි මේ පාර කීපත් එක අපේ අක්කගේ රහයි. ගිය පාර කරා රහ නැහැ බත් එක්ක ලුණු මිරිස් කනවා වගේ. මොකද එයා කිරි දාලා නැහැ හරියට. මේ පාර එක හොඳට කිරි දාලා රහට හදලා. ඉතින් මං ගොඩක් කෑව කිරිබත්. මං හරිම ආස කෑමක් තමයි කිරිබත්. කොකිස් එකත් හරි රහයි. ඒක මම කපු රහම කොකිස් එක මම දන්නේ මාරම රහයි. මං කෑවෙම කොකිස්. ඔයගලන්ට පේනවද සැඟවුණමුත් එක්ක ඉන්නවා. එයා හරි පෙරේතයි ඔය වගේ පැණි රහ කෑම කන්න එහෙම. ඊට පස්සේ ඉතින් මං ඒ දෙන්නටත් කෑම දුන්නා. මම දැන් චුට්ටක් නිදා ගන්නවා මොකද මට නිදිමතයි. කිරිබතුත් කෑවනේ දැන් තවත් නිදිමතයි. එහෙම නෙමෙයි මේ නිදාගත්තේ නැහැ ඉතින් බාන්දරේ නැකත් එක තියන්නේ. මන්ට නිදා එන්න. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමෝම නිරෝගීව සතුටින් ඉන්න. හරිනේ. එහෙනම් මම නිදි කරෙන්න. රෙද්දක් ගත්තා අතින්ද මං හිතුවා මම මේ පාර රෙද්දක් අදිනවා කියලා ඉතින් මං යනවා දැන් මගේ රෙද්ද අදින්න නෑ ගම යද්දි හම්බෙමු හරිද ඉතින් ලස්සන නැහැ ඌ හරි කැත ඇඳගෙන තියෙනවා මගේ ලස්සනයි ඔයාගේ රසෙන්. ඔය අපි ලෑස්තිනේ නෑගම් යන්න. මේක කරන්න බෑලම ඔයාලා මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන්න. අනේ අක්කි මගේ නමත් ඔයාගේ ඊළඟ වීඩියෝ එකේ කියන්න කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ මට කියන්න වෙනවනේ. මොකද ඔයාලගේ ටයිම් එකෙන් ඔයාලා චුට්ටක් මම වෙලේ දාලා මගේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරනවා. ඉතින් මම හිතුවා ඒකට පොඩි වැලියු එකක් දෙන්න. නෑගම් යන අතරතුර මම ඔයාලගේ කමෙන්ට් එකක් කියවන්නම්. හරිද? අනේ අක්කි මම ඔයාගේ වීඩියෝස් ඔක්කොම බලලා ඉවරයි. තව දාන්නකෝ. ආදරේ මගේ නම විමංශා. මම තව වීඩියෝ එකකදී කියන්න. ඔන්න මං කිව්වා හරි මම අනිවාර්යයෙන්ම වීඩියෝස් දාන්න. මම දැනුත් සනීප නැතුව ඉන්නේ. දෙකම චූටි බව පැටියකුත් ගියා. බව්ව කියන්නේ ඉතින් මට පිස්සුවක් නේ දන්නවනේ. ලස්සන චූටි රොට්වයිලර් කෙනෙක් ගියා ෂෝ යන්නේ.
මේ තියෙන මම දැක්ක දිගම කමෙන්ට් එක. මා රාතල් වීඩියෝ එකක්. මගේ වයස 13යි 8 වසරේ. ඉතින් අක්කේ ඔයා වීඩියෝස් දානකන් තමයි බලන් ඉන්නේ. අනිවාර්යයෙන්ම ලෝචිට කමෙන්ට් එක පෙන්නන්නලු. ඕන ලෝචි මේ කමෙන්ට් එක බලන්න. හොඳේ. අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එක කියවන්න ඕනේ. හරි ඔන්න මං කියෙව්වා. vlog එක පැත්තක තියෙන මම දැන් FM channel එකක් කරනවා වගේ තමයි මට දැනෙන්නේ. හරි මාතර. ඊළඟ කමෙන්ට් එක තමයි අක්කේ හරිම ලස්සනයි. get me රණදිවා. අනේ thank you. චූටි අක්කේ ඇටලස් චූටි පෙන් එකෙන් ලියද්දි අක්කව මතක් වෙනවා. මං තරහයි ඔයගලත් එක්කනේ. හරි කමක් නෑ. එහෙම හරි ඔයගලට මම මතක් කරන එක හොඳ දෙයක්. අනේ මම ඔය එක තරහයි ඔයා මම දාන කමෙන්ට්ස් කියවන්නේ නෑනේ. හරි ඔන්න දැන් තරහ වෙන්න බෑ මම ඔය කමෙන්ට් එක කියෙව්වා. හොඳේ තරුෂ. හයි චූටි අක්කේ මං අපේ අම්මගේ ෆෝන් එකෙන් තමයි ඔයාගේ වීඩියෝස් ඔක්කොම බලන්නේ. මම වින්දි. ඉන්න මම වින්දි ඔයාගේ අම්මට කියනවා මගේ වීඩියෝස් බලනවා කියලා පාඩම් කරන්න නැතුව. thank you වින්දි. ඕකේ අදට චූටි FM channel එක ඉවරයි. ඔයාලා දන්නවනේ මම මගේ වීඩියෝස් ගොඩාක් දිගට හදන්නේ නැහැ. හැම බොරුවට දිගස්සන්න මං ආස නැහැ. මොකද ඒක ඔයගලත් ආස නැහැනේ. ඊට පස්සේ කොහම හරි නෑගම් ගිහිල්ලා අපි ගෙදර ආවා. ආපු ගාම මම කරේ කාපු එක. මොකද මට හරි බඩගිනි. ඔය බත් එකේවත් අපේ දෙවෙනි අක්කා තමයි. ඒක රහයි. එයා කෑම කොහොමත් රහයි කියන්න ඕනේ නෑනේ. කොහම හරි මගේ අතින් පපඩම නම් බීම වැටුණා. ගණන් ගන්න එපා මං ඒත් ඒක ආපහු අහුලගෙන කෑවා. ඊට පස්සේ මම ඉතින් කරේ හැම ගෙදරකම කරනවා වගේ කැවිලි ටික වෙන වෙනම පැක් කරපු එක. මොකද නැත්නම් ඉතින් කැවු එකේ කොකිස් රහයනවා, ආස්මී එකේ පැණි වලලු රහයනවා. ඉතින් ඒක නිසා මම ඒ ටික වෙන වෙනම පැක් කරා. මම මටම කියලා මේ පාට ටිකක් වෙන් කරා නැත්නම් අපේ අක්කා ඔක්කොම ටික කාලේ ඉවර කරනවානේ. ඔය කියනෝනේ පැණි වලලු ටික ඔක්කොම කෑවේ මම. කවුද මට කියලා තිබ්බා අක්කියෝ කැම් එක දිහා බලන්න කතා කරන්නොත් කියලා. මම කැම් එක දිහා බලනවා සමහරක් වෙලාවට මම ස්ක්‍රීන් එක දිහාත් බලනවා. මේ තියෙන කැම් එක මම ලෙන්ස් එක දිහා බලලා කතා කරද්දි මෙහෙම. ස්ක්‍රීන් එක දිහා බලලා කතා කරද්දි මෙහෙමයි. ඉතින් මම මේ දෙකම කරනවා සමහරක් වෙලාවට ගණන් ගන්න එපා. ඕකේ? ගොරෝනා කැම් එකට විදුලි කොටනවද? ඊ ඇත්තටම කැම් එකට විදුලි කොටනවද? නැති වෙයි. හරි. මම මේ කල්පනා කරේ අපි කොච්චර මිනිස්සුත් එක්ක රණ්ඩු කරාත් අසල්වාසීත් එක්ක රණ්ඩු කරාට වැඩක් නැහැ. මොකද අපි අවුරුදු දවසට යාළු වෙනවා. තඩී පිගානකුත් ගෙනිහිල්ලා සුසල්තරත් ඒවා. මේ මුකුත් දන්නේ වගේ ඉතින් අපි සුබල්තරත් ඒවා කියලා ඉතින් යාළු වෙනවා. අපි හැමෝම මිනිස්සුනේ ඉතින් අපි තරහ වෙනවා. යාළු වෙනවා. ඒවා හිතේ ගොඩාක් කල් තියන් ඉන්න එපා. ඉක්මනට ඒවා මතක් කරලා දාන්න. ඉතින් අද වගේ දවසක ඒවා මතක් කරලා දාලා ඉස්සරහට යන්න. ඕකේ? vlog එක මෙතනින් ඉවරයි. ඉතින් මේක තමයි මගේ සිංහල අලුත් අවුරුදු vlog එක. vlog එක ඉවරයි කියන්නේ මම දැන් එළියට යනවා අපේ අක්කත් එක්ක. මොකද අපේ අක්කගේ යාළුවෙක් එක ගෙදර යනවා. දානවා ඉතින් පාටි. ඉතින් පාටියක් තියෙන ඉතින් ඒකට යනවා. ඔයාලව ගෙනියන්න බෑ. ඕකේ? ඔයාලව ගෙනියන්නේ නැහැ මම පාටිකට. ඔයාලා තාම චූටිනේ. ඒක නිසා ඔයාලා තියලා. ඊට අමතරව මම ඉතින් හරි අසයි චාරිත්‍ර කරන්න. කිරි උතුරන්න එහෙම හරිම ආසයි. මේ මම හිතන ඔයාලත් ආසයි කියලා. අපි කොහොමද සිංහල අලුත් අවුරුද්දට ආසයිනේ. එහෙනම් ඉතින් vlog එක ඉවරයි. හැමෝම පරිස්සමෙන් ඉන්න තව vlog එකක් කියනකම්. එහෙනම් bye.